ඔන්න එකමත් එක කාලෙක ලස්සනම ලස්සන කැලෑවක් තිබුණා. හැබැයි ඒ කැලෑ ලස්සන වගේම භයංකර තැනක්. කොටි වලස්සු වගේ භයංකර සත්තු වගේම රාක්ෂයොත් ජීවත් වුණා. වනාන්තරයේ විලෝපිකයන්ගෙන් බේරිලා ජීවත් වෙනම කියන්නේ ගොඩාක් අමාරු කාර්යයක්. මේ විශාල වනාන්තරයේ 84,000ක වඳුරු රැංචුවක් ජීවත් වුණා. වඳුරු රංචුවේ හැමෝම රජතුමාට ගොඩාක් ගරු කරා. ඒ නිසා වනාන්තරයේ සිදුවන හැම සිදුවීමක්ම රජතුමාට කියන්න රංචුවේ හැමෝම පුරුදු වෙලා හිටියා. වඳුරු රැළේ රජතුමා කියන්නේ නිකම්ම රජ කෙනෙක් නෙවෙයි. අප මහ බෝසතාණෝ වදුරු කුලයක ඉපදිලා 84,000ක වදුරු රැළකට නායකත්වය දුන්නා. මේ කැලේ ඉතාමත් භයානක තැනක්. හැමෝම තනි තනියෙන් යන්නේ නැතුව එකා වගේ ඉන්න ඕන. සෙල්ලම් කරන්නට හැබැයි විමසිල්ලෙන් කටයුතු කරන්න ඕන. වදුරු රජතුමාගේ නායකත්වයේ යටතේ වදුරු රංචුව සතුටින් කාලය ගත කළා. වදුරු පෙටියෙක් වැලක් කියලා පිඹුරෙකුගේ නැට්ටේ එල්ලුණා. මාව බේරගන්න! මාව බේරගන්න! පිඹුරා මාව අල්ලගෙන! වඳුරු පෙටිය අල්ලගත්තා දැක්ක තවත් වඳුරු පෙටියෙක් ගොඩාක් බය වුණා. රජතුමාට කියන්න පිටත් වුණා. නායකතුමනි, මගේ යාළුවෙක් මහ පිඹුරා අල්ලගත්තා. ඉක්මනට යමු. බය වෙන්න එපා. මම ඉන්නකම් මගේ රැළේ එකෙකුටවත් මොනවත් වෙන්න දෙන්නේ නෑ මං. රජතුමා වදුරු පැටියා බේරගන්න පිටත් වුණා. කාලය සතුටින් ගත වුණා. කොහොමද දරුවනේ? හොදින් රජතුමනි. හැමෝම මහ ගලගාවට එන්න ඕන. මට කියන්නට කාරණාවක් තියෙනවා. රජතුමා පර්වතයක් මුදුනට නැගගත්තා. වඳුරු රැළේ සියල්ලෝම පර්වතය වටේ එක්රැස් වුණා. දරුවනි, මේ වනාන්තරයේ විෂගස් හා පැලෑටි වර්ග තියෙනවා. ඒ වගේම නපුරු රාක්ෂයන් ඉන්න විල් පොකුණු තියෙනවා. ඒ නිසා ආහාරයට ගත යුතු සුදුසුම පළතුරු, ගෙඩි, කොළ ආදිය කෑමට පුරුදු වෙන්න. නොකෑ පළතුරක් කොළයක් කෑමට පෙරත්, නොබිව් ජලය බිඳක් හෝ බොන්නට පෙරත් මගෙන් අවසරයක් ලබා ඒවා ආහාර පාන ලෙස ගන්න ඕනෑ. අපේ ජීවිත රැකගන්න නම් ගොඩක් බුද්ධිමත් වෙන්න ඕන. කාලෙන් කාලයට සත්තු තම ප්‍රදේශයන් මාරු කරනවා. ඒ අනුව මේ වඳුරු සමූහයක් අලුත් ප්‍රදේශයකට ආහාර පාන සොයාගෙන ආවා. පොඩ්ඩක් ඉන්න පැටියෝ. අපි දැන් වතුර තියෙන තැනකට යමු. අනේ මට නම් හොඳටම තිබහයි. ඔව් මගේ තුගුරකට වේලිලා ගිහින්. ඉවසලා ඉන්න දරුවනේ.
රජතුමා කිව්වනේ ඉවසලා ඉන්ට කියලා. ආහාර හමු වුණත් බීමට ජලය තිබුණේ නැහැ. වඳුරු කණ්ඩායමේ පිරිසක් ජලය සොයාගෙන යන තීරණය කරා. තව කොච්චර දුරද? මට නම් මැරෙන්න වගේ. අනේ මට බෑ තව දුරටත් යන්න. තව ටිකයි. ඔය උඩට ගියාම මොනවා හරි හොයාගන්න පුළුවන් වෙයි. වතුර පොදක් ගන්න. ගහක් දැක්කා. ගහ උඩට නැග්ගා. එතකොට ඈත විශාල විලක් දැක්කා. ඉක්මනට ගහෙන් බැහැගත්ත වඳුරු ටික විල ගාවට යන්න පිටත් වුණා. ගමන බොහෝම දුෂ්කරයි. ජලය හොයාගත්ත සතුටට වෙහෙස අමතක වුණා. විල දිශාවට වේගයෙන් ගමන් කරා. තවනං ඒවසන්න බෑ. එක උගුරක් බොන්නද? එපා. අඩියක්වත් තියන්න එපා. අමතකද රජතුමා දුන්නාන නොදන්නා තැනකින් වතුර බොන්න කලින් මගෙන් අහන්න ඕනේ කිව්වා. නුවණ තියන අය එහෙමයි වැඩ කරන්නේ. ඔව්. ඒක ඇත්ත. යමු. අපි ගිහින් රජතුමාට මේ ගැන කියමු. එතුමා ඇවිල්ලාම බලපු දෙයක්. හා යමු. හැබැයි ඉක්මනට එමු හොඳේ. අපි ආවා. රජතුමා කෝ? රජතුමනි, වතුර පිරීලා ඉතිරෙන මහ විලක්. ඒත් එතන මහා අමුත්තක් දැනුණා. අපි බිව්වේ නෑ. බොහොම හොඳයි දරුවනේ. නුඹලා මගේ අණ පිළිපැද්දා. තමන් නොදන්නා තැන්වල අනතුරු තියෙන්න පුළුවන්. නුඹලා කළේ නුවණැති වැඩක්. බොහොම අගෙයි නුඹලා කටයුතු කරලා තිබෙන ආකාරය. දරුවනි, සූදානම් වන්න. අපි ඒ විල වෙත යනවා. හැබැයි හොඳට මතක තියාගන්න. මම කියනකල් කවුරුත් වතුරට බහින්න එපා. මම ඉස්සර වෙන්නම්. මේ බලන්න, හාවන්, මුවන්, නරියන් හැම ජාතියම සත්තු මෙතනින් බැහැලා. පුදුමයි. මෙච්චර සත්තු ගොඩක් වතුරට බැහැලා. ඒත් එකෙක්වත් ගොඩට එවිත් නෑ. දිය රකුසෙක්. මේක දිය රකුසෙක් ඉන්න විලක්. දරුවනි, නවතින්න. අඩියක්වත් තියන්න එපා.
ගිය කිසිම සතෙක් ආපහු ඇවිත් නෑ. අනතුරක් ලොකු අනතුරක් විලේ දිය රකුසෙක් ඉන්නවා. වදුරු යහළුවනේ ඇයි නුඹලා දියට බැස ජලය නොබොන්නේ. එන්න මේ සුමිහිරි දියදහරේ ගිලී නා රිසිසේ පැන්බී පවස නිවාගන්න. මෙහි ජලය පිරිසුදුයි මිහිරි. එන්න බොන්න බහින්න විලට. ඔබද මේ පොකුණට අරක්ගත් දිය රකුසා. ඔව් මම තමයි මේ පොකුණේ රජා. නුඹලා ආවේ මේ දිය බොන්න නේද? ඔව් දිය රකුසනි. අපි මේ පොකුණේ පැනුත් බීලා යන්නේ. නමුත් ඔබේ බලාපොරොත්තුව ඉටුවන්නේ නැහැ. අපි ඔබට බිලිවෙන්නෙත් නැහැ. ඒ කොහොමද? ජලය නොබී කොහොමද පිපාසය නිවාගන්නේ? ජලය බොන්න නම් දියට බහින්නම වෙනවා. නායක වඳුරුතුමා ගොඩාක් කල්පනා කළා. තම වදුරු පිරිස සමග උණ කැලයට ගියා. ඔව් මම තමයි මේ පොකුණේ රජා. නුඹලා ආවේ මේ දිය බොන්න නේද? නායක වඳුරුතුමා ගොඩාක් කල්පනා කළා. දිය රකුසාට කිසිවෙක් බිලි නොවී පැන් බොන විදිහක් ගැන ඔහුගේ තියුණු නුවණට හොඳ උපායක් කල්පනා වුණා. පොකුණු ඉවුරේ තිබුණු බටදණ්ඩක් කඩාගෙන සියලු සත්වයන්ගේ යහපත පිණිස සත්‍ය ක්‍රියා කරමින් එහි එක් කොනකට මුව තබා අනෙක් පසට පිම්බා. එම අදිෂ්ඨාන බලය කොතෙක්ද කිවහොත් බටදණ්ඩේ මැද තැනින් තැන තිබූ කුරුළු ගැලවි තනි බටයක් බවට පත් වුණා. එය දියට දමා ජලය බිව්වා. වඳුරු නායකතුමාට හරි සතුටුයි. අනෙක් වඳුරන්ටත් එසේ බටදඩු සාදා දුන්නා. එහෙත් පිරිස විශාල බැවින් හැමෝටම බටදඩු සාදා දීම කාලය විනාශ වන කටයුත්තක් බව දැන පොකුණාවට ඇති බටපඳුරුවල බටගස් පුරුක් නැති වී තනි සිදුරක් වේවා කියලා අදිෂ්ඨාන කළා. ඒ මොහොතේ බෝධිසත්වයන්ගේ පාරමිතානුභාවයෙන් ඒ හැම බටගසකම පුරුක් නැති වෙලා ගියා. එදා හැමෝම සතුටින් ජලය බී රකුසාට බිලි නොවී රිසිසේ එම වනාන්තරයම ඇසුරු කරමින් ජීවත් වුණා. කරන හැම දෙයක්ම සුපරීක්ෂාකාරීව සොයා බලා තැනට සුදුසු නුවණකින් යුක්තව කටයුතු කරන්නට ඔබත් වග බලාගත යුතුයි. අපගේ පහසුවට ඇති හැම දෙයකම යම් භයානක තත්ත්වයක් ඇති බව අවබෝධ කළ යුතුයි. අවස්ථාවට ගැලපෙන තීරණ ගන්න හැම විටම කල්පනාකාරී වෙන්න ඕන. එදා දියරකුසාව පොකුණේ සිටියේ දේවදත්ත තෙරුන් වහන්සේ. වඳුරු පිරිස බුදු පිරිසයි. උපාය කුසලතාවයෙන් පිරිපුන් වඳුරු රාජයා තථාගත වූ බුදුරජාණන් වහන්සේ නලපාන නම් සිත්කලු පොකුණ අසබඩ සෑම බටදණ්ඩකම තිබුණේ තනි සිදුරක් පමණයි. භික්ෂූන් වහන්සේලාට ලොකු කුතුහලයක් ඇති වුණා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ඉතින් භික්ෂූන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් ඇහුවා. එවිට භාග්‍යවත් බුදුන් වහන්සේ අතීතයේ සිදු වූ අදිෂ්ඨානය ගැන කතා පුවත දේශනා කර වදාළේ. ලස්සනයි නම් තව ඒවා බලන්න මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකොන් එක ඔබන්න. ළමා කතා ටීවී